කලාව ලෙස ලෝකෙට දායාද කරන එහි වටිනාකම් අනර්ග විදිහට පවරා දෙන දුවෙක් පුතෙක් මිනි පහනක් මැණික් කැටයක්ම වන්නට හිතවිල්ලක් සිද්ධි රෝපණය වේවා. විශ්වයේ සියලු ආශිර්වාදයෙන් අද දවසේ කල එලි දුටු ඔබේ කලා ජීවිතය උඩරට නර්තන සම්ප්‍රදායේ රන් සලකුණු තබන මේ කලා ලොව අහස හරි අපූර්වට බැබලෙන තරු දිලෙන පරපුරක් ලෙස අපිට දකින්නට යලි යලිදු වාසනාව වේවා කියලා මේ අවස්ථාවේ අභිමානවත් ලෙස ගුරුවරු ඉදිරියේම අපි පොරොන්දු වෙමින් සිතුවිලි වලින් ශක්තිමත් වෙමින් ආශිර්වාදයකට කරසිටිමු. හිස වෙස් සහ ශීර්ෂාභරණ පැනදීමේ මංගල්‍ය පියාණන්ගේ අභාවයෙන් පසු වසර 8කට පසුවයි අපි මේ 2025 වර්ෂයේ මේ උත්කර්ෂවත් ප්‍රාසංගික අවස්ථාව දකින්නේ. ඇයගේ සිද්ධි ආදරණීය පියාණන්ගේ මතකයේ අවදිවන මොහොතක්. වැදූ පමණින් දරුවෝ නොවේති, හැදූ පමණින් දරුවෝ වෙති කියනවා. ඒ හරි අපූර්වට ඒ සහෝදර සහෝදරියන් බෑනනුවන් මාසිනාවරුන් මේ සියලු දෙනා සමග එකතු වෙලා මේ ශිල්පීය පාරම්පරික කලාව පවරා දෙන ආකාරය නම් විස්තරයි. ඉතින් ආදරණීය ගුරු මෑණිය අපි ඊටාම ගෞරව බහුමානයෙන් යුක්තව ඇයට මවකසේ සංයතව පරපුරේ ආඩම්බරය සනුහරේ අභිමානය වඩා හොඳ සුවහසක් පරපුරක් තනන්නට විශ්වයේ සියලුම ආශිර්වාදය යලි යලිදු වාසනාව වේවායි ලැබේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමින් වන්දනා මානයට පාත්‍ර කරමු. මේ පින් අනුමෝදන් වේවා. ඒ ධර්මදාස නම් වූ අසිරිමත් පරපුරක් නිම වූ ආදරණීය ගුරු පියාණනුත් සිහිපත් කරමු. බුදුන් දහම් සංඝ සිසරණ සරණේ කය සිත් පීඩා නොමසිදුවන්නේ නිදුකින් සුවසේ විසුමට නිතිනේ පතනෙමි සැනසෙන් නැත මගේ ගුරුනේ. ලේ මස්නහර ගැටෙනකොට ඇඟ ඇතුලේ ජවය ආත්ම ගානක පළපුරුද්දක් වගේ දැනෙනවා. ඉතින් අද පෙරකුම් කලායතනය අපි සැමටම සතුට දෝරි කළා යන දවසක්. ඒ වගේම මමත් මගේ සහෝදර මිතුරු කැලත් නිබතව මේ සතුට මොහොත අත්විඳින්න හරිම හැඟුම්බර අවස්ථාවක් මේක. එදා පටන් අද දක්වා තාල වයන්නට නිබතව අපට ඒ අත්දැක දුන් අපේ ගුරු නියෝවරිය අගීමට අපි සියලු දෙනා අපට හැකි අයුරින් මේ නිමේෂය වෙන් කරගත්තා. එහිදී අපේ ළමුන් 50 දෙනාම තමන්ගේ හැඟුම්බර අදහස් තුළින් වගේම අපේ ගුරු මෑණියන්ගේ ගුණ බයන්නට ආරාධිත අපේම කලාකරුවන් ඒ වගේම කලායතනයට නිබදවම අතහිත දෙන සහෝදර කැලක් කැටිකොටගත් මේ පුංචි පොත් පිංච ඔබතුමියට උපහාරයක් ලෙස මේ අවස්ථාවේ තිරින කිරීමටයි මේ සූදානම. ඉතින් අමිල සෙනෙහින් ශිල්පදුන් අපේ කාලයේ සරස්වතියනි ඔබටයි මේ හැඟුම්බර ආරාධනය. ගුණදමි දරුවනට සියලු දේ පහදමි නිබද අපේ පිටුපස යෝධ සෙවණැල්ලක් වූ අපේ ගුරු පියාණන් ඇගීමටයි මේ සූදානම. ඉතින් ගුරුතුමනි මේ පුංචි තිලිනය 2025 අපෙන් ඔබට නිබද අපට ලබා දුන් ඒ ශක්තිය ධෛර්යය ආරක්ෂාවට මෙය උපහාරයක්ම වේවා. Sikiri poa
අපහාට දුම් ඔාමිනි යායුතු මාගමේ ආයි නිතරම කියා දුනි ශිල්පය දුන් ඔබද මාවෙත දයාවෙනි වදින මිහිත නාමා මාගේ ගුරු මෑණියනි මවයි පියයි එකතු වෙලා ගහයි වැලයිසේ මල් වැව්වා ලොව මැව්වා ඉරයි හඳයිසේ බෝසත් ගුණදම් පුරනා දරුවන් ඉර හඳසේ මුළු ලොවට වටේ. ඉතින් ආදරණීය දුවේ පුතේ අම්මයි තාත්තයි ඉරයි හඳයි වුණා වගේ ඔබත් මේ කලාවේ අද දවසේ කලෙලි දුටුවාසේම අනාගතේ බෝසත් දියණියක් පුතුණුවෙක් වෙලා පරපුරක් අස්වද්දන්නට ඔබට විශ්වයේ සියලු ආශිර්වාද ලැබේවායි කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් මේ ආදරණීය බ්‍රහ්ම මාතාවට බ්‍රහ්ම පිතාට මේ යහන් ගැබට ආරාධනා කරන්නට සූදානම දෙමාපිය වන්දනාව සිද්ධ කරමු. ඊටාම් ගෞරවනීය ආදරණීය පුණ්‍යානුමෝදනා හැඟීමෙන් යුක්තව ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත්තුන් හිරිය පන්කොළ වියානෙක් විසිතුරු රටා පැදුරු මේ මහා විශ්වයම රටාවක් බව කියා දුන් අම්මා ඔබයි. ඉතින් ඒ විශ්ව ආශිර්වාදය ලබන්නට අම්මා වන්දනාමාන කරමු පුතේ. අම්මා විශ්වයම තමයි. හම්දන තානා දන තම්දන තාන තානා තෙයි තන තානාදන තම්දන තාන තානා අවසානයක් නැති ඇල්මක් පතුරුවන වෙන අංකනේ කුලංග නැතියගේ උතුම් ගුණ පවසන වාචන මිහිරෙන් පැණි හකුරු මෙන දිව මතුරක් අම්මා යන අකුරු තුන නිම් නැති දීවි ගාමනේ මාගේ බාර හිසින් දාරා සම්පතකයි සිතා එන තුටු කඳුළු පෙරා අම්මා බුදු වෙලා නිවනට වඩින තුරා මං ඔබේ පුතෙකුයි එන්නෙමි සතර පුරා සම්මා සම්බුදු සේමයි මා වැදුමගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රත කිරි පෙව්
අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මාගේ අම්මා ටික ටික වතුර ආරගෙන පොල් කටුවකට නාවපු ආයුරු මාත තායියගේ උකුල මාත අම්මේ ඔබේ පාපියුමන් සිමින කොට වැටෙනවා කඳුළු මාගේ දැසින් ඔබේ නාමට ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මා වැදුවේ අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා තමන්ගේ සුරතේ තියෙන ඒ දෙකොම් තෙලිනේ තමන්ගේ අම්මාට දෙන්න තීර පහත් වෙලා වන්දනා කරගන්න සියලු දෙනා එකවර අපි ගාථාව සජ්ජායනා කරමු. දස මාසේ උවේ කත්වා හෝසේ සියුන්හි කාරණං ආයුතිගං වස්ස සතං මාතු පාදං නමාමං ඉසුරු නැතත් මසුරු නැතිව ජීවන මාර්ග ගියා ඉතිහාසයේ ඇත කවදත් රන්න කුරින් ලියා නිම කරන්න බැහැතාත්තේ ඔබේ ගුණ කියා බඩට නොකා ඉනට නොඇඳ විඳපු දුක හදට දැනෙයි වේදනාව ටිකෙන් ටික ළඟට ඇවිත්
අල්ලා ඔබේ කකුල් දෙක ඔබට වඳින්නම් තාත්තේ සිතින් එක හැන්දෑවට ගල් වැට ළඟ වටින්දලු ගියා අර බලන්න පුංචි පුතේ හඳ මාමි කියා මහඩන්දි නැලවුමගේ ආදර බර පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා ගියා ඈත පිටිසරගම් වලට පියා සෝයාගේ නාත්මිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සැපතාක් මට දුන්නු පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා ඉතිහාසයේ පිය ගුණගී ගයාය පියතෙන මාත ලෝවින් කිසිදා නොයාය දෙවිවරු පාවා පිය ගුණගී ගයාය නෙළුම් මාලේ පැණි බින්දුව පියාය තමන්ගේ සුරතේ තියෙන ඒ වාස්තුව දෙකම වාස්තුව තමන්ගේ තාත්තට දෙන්න උන්දිකාරෝ ආලිංගිත්වා කුම්බිත්වා පිය කුත්තකං රාජ මජ්ජං සුපතින්තං පීතුපාදං නමාමහං ආදරණීය මව පියා වන්දනා කිරීමයි සිදු වුණේ. වාසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි ගුරු වන්දනාව සිද්ධ කරමු. රංකොත් වේහෙරේ ඉලේනාරන් කොතනුඹමයි හේරන් වේහෙරේ දිලේනාමිනි පහනක් ඔබමයි
සදාකිමි ඔබේ ඕවදාන දුන්හින්දා වරදින සෑම තැනම පාදා දුන්හින්දා ඔබේ පායුග වාදිනි සෑමදා මම හින්දා බුදුන් දහම් සංග තිසරණ සරණේ කය සිත් පීඩා නොමති දුවන්නේ නිදුකින් සුවසේ විතුමට නීතිනේ පදනෙමි සනසෙන් නටමගේ ගුරුනේ පදනෙමි සනසෙන් නටමගේ ගුරු කොහොම වන්දනාමාන කරමු ආදරණීය දුවේ පුතේ අපි ගාථාව සජ්ජායනා කරමු. ඕවාද සිම්ප දානේන සිංකාපේති මමංගරු සගාරවේන චින්තේන අහං වන්දාමි තංගරු වා සිම් ඊම මාහිමවන පේමෙන ඇතුරුහාද බැදීන වනින් ගරුසිත පෙරතු ජීවිතේ ලැබපු දුර්ලභම අවස්ථාවක් ඒ වගේම ආදරණීය අම්මා ගුරුවරිය විදියට වන්දනා කරන්නට ලැබීම පුතේ කොයිතරම් වාග්යක්ද මෙතේ අපේ අඳුරු පුරවන පුතාට අපේ ආදරණීය සාගරිකා ගුරුතුමිය වගේම තවත් පරපුරක් හදන්නට වාසනාව වේවා විශ්වයේම ආශිර්වාද ලැබේවා ඒ වගේම අද දවසේ හිස විස්සහ ශික්ෂාභරණ පැළඳවූ ආදරණීය දුවේ පුතේ මේ ආදරණීය ගුරු මෑණිවරු ඉදිරියේ ඔබ ගැඹුරු සිතිවිල්ල මහා හිතවිල්ල හිතේ තියාගන්න සංස්කෘතිය පවරා දීම තමයි අධ්‍යාපනයේ කාර්යභාරය ඒ වගේම කලාව ලෙස ලෝකෙට දායාද කරන එහි වටිනාකම් අනර්ග විදිහට පවරා දෙන දුවේ පුතේ මිනි පහන මැණික් කැටයක්ම වන්නට හිතවිල්ලක් සිද්ධි රෝපණය වේවා විශ්වයේ සියලු ආශිර්වාදයෙන් අද දවසේ කල එලි දුටු ඔබේ කලා ජීවිතය උඩර් නර්තන සම්ප්‍රදායේ රන් සලකුණු තබන මේ කලාලොව අහස හරි අපූර්වට බැබලෙන තරු දිලෙන පරපුරක් ලෙස අපිට දකින්නට යලි යලිදු වාසනාව වේවා කියලා මේ අවස්ථාවේ
අභිමානවත් ලෙස ගුරුවරු ඉදිරියේම අපි පොරොන්දු වෙමින් සිතුවිලි වලින් ශක්තිමත් වෙමින් ආශිර්වාද එකතු කරගන්න. තවත් පොන්චි උත්තමාචාර්යයක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පසුගියදා නව ගොඩනැගිල්ලකට මේ කලායතනය රැගෙන ආවත් ඊට පස්සේ මේ දරුවන්ට ඒ අයගේ නටන දේවල් Tamanටම දෙක ගන්නට පුළුවන් විදිහේ අඩි මං හිතන්නේ තියෙන්නේ අඩි 30ක් විතර දිග ලොකු කණ්ණාඩිය කලායතනය වෙත පරිත්‍යාග කරනු ලැබුවා. අපේ හිතවත් ලෙන්ගතු මිත්‍රයා තමයි ඒ පරිත්‍යාග කරනු ලැබුවේ. MD ධනුකා නාහල්ලගේ මැදිරියට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා කල මෙහෙවර වෙනුවෙන් උත්තමාචාර ලබන්නට තමන්ගේ ශිල්පය තමන් අතින්ම නිර්මාණය කරන්නට හැඩතල හදා ගන්නට පුළුවන් විදිහේ පරිසරයක් තැනක් නිර්මාණය කිරීම සඳහායි මේ ගෞරවය. සත්පුරුෂ කරන මිතුදම් අපේ ආදරණීය පැරකුම් කලායතනයට වාසනාවක්. අපි සඳුන් හරක් ලෙස ඒට ආශිර්වාද එකතු කරමු. ඒ වෙනුවෙන් හේතු පාඨය කියන්නට අවසරයි. සැබෑ වූ සුබ සිහිනය බෙර හඬේ තාලයට තබන පා හැඩ ඇතිද කියලා දකින්නට තේජසින් ලෙලෙනා දෑත් යුග පෙරලෙනා අරුමය දකින්නට වෙස්තට්ටු පායින්පතේ සිරි පළඳනා දිසිරූ දකින්නට අපි අපිව දකිනා කැඩපතින් හෙට අපේ ලොව අද දකින්නට සුබ සිහිනයක් නෙම වුණා. ඔබ සිහින දිනවා හිනහොනා. කලාවේ අරුමය සිය දැසින් දකින්නට අවසි කලායතනයට ආදුවක් පැවති කැඩපත සිය ධන පරිත්‍යාගයෙන් නිපවා අනාගතය වෙත තෙලින කළ එන්ඩේ ධනුකා නාහල්ලගේ මැතිණියනි ගුරු විද්‍යාලවල දකින හිමහතෝ වටිනාකමක් තියෙන රුපියල් 85000කටත් වඩා වටින දෙයක් හෙළයේ කලාවට පරිත්‍යාග කළ පුංචි කලා අංකුරවලටත් මේ වටිනාකමක් රැඳේවි තිබේවි. එන්දී ධනුකා නාහල්ලගේ මැදිනියනි ඔබට අපගේ ප්‍රණාමය. කලායතන අධිපතිතුමිය සිසුදරියන් සහ දෙමව්පියන් පැරකුම් කලායතනය ලෙවංගම